සුබ දවසක් හැමෝටම. අද මම පෙන්වන්න යන්නේ ඔයගලන්ට කොහොමද මේ කොපි ට්‍රේඩ් එක කනෙක්ට් කරගන්නේ කියලා ඔයගොල්ලන්ගේ MT5 account එකට. මුලින්ම අපි මේ වන ලින්ක් එක අරගෙන ක්ලික් කරපුවම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔයගලන්ට පෙන්වනවා. එතකොට එතනදී ඔයගලන්ට බලන්න ගිහලා ඩීටේල්ස් තියෙනවා මෙතන ප්‍රොවයිඩර් කවුද forex.lk public multi bank MT5 ඔයගොල්ලෝ පෙන්නන මෙතන MT5 කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මෙතන සිලෙක්ට් කරන්න ඕනේ MT5 එක. ඊළඟට ඔයගොල්ලන්ගේ account number එක දාලා password එක දාලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. මෙහෙම රෙජිස්ටර් වුණාම ඔයගොල්ලන් යනවා මේක සේව් කරගන්නම්. ඔයගොල්ලන් යනවා මෙන්න මේ වගේ තැනකට. හරිද? මෙන්න මේ වගේ තැනකට ගියාට පස්සේ මෙතනදී ඔයගොල්ලෝ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. අපි මේක කනෙක්ට් කරනකොට මම රෙකමන්ඩ් කරනවා පර්සනලි ඔයගොල්ලෝ අපිට ලොගින් පාස්වර්ඩ් එක වන්න කියලා. එතකොට අපිට මේක කරන්න පුළුවන්. මොකද මෙතන පොඩ්ඩක් හරි වරද්දාගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ලොස් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි one by one බලමු. providers filter edit වලට ගියාට පස්සේ තියෙනවා description තියෙනවා all buy හෝ sell නෙමේ දෙකම දාන්න. ඊළඟ minimum lots කියන දන අපි දාමු minimum lot එක 0.01 කියලා අපි දාමු. හරිද? ඒ කියන්නේ new provider deals with volume lower than the specific will not be copied. එතකොට 0.01 වලට වඩා පොඩි එකක් නැති නිසා මේක දාන්න. හරිද? maximum lot තියන්න මුකුත් කරන්න එපා. ඒක හැමෝම තියන්න වෙනස් කරන්න එපා. ඒක save කරන්න. හරි? සේව් කරාට පස්සේ ඊළඟට යනවා දෙවෙනි එකට. දෙවෙනි එක තියෙන්නේ subscription strategy එක. මෙතෙන් එඩිට් කරලා මෙතන තමයි most important part එක. subscription strategy එකේ පළවෙනි තියෙනවා මෙතන auto scale කියලා. auto scale දාන්න එපා. $18 $2000 3000 දාන කට්ටිය 500 දාන කට්ටිය කිසිම වෙලාවක auto scale එක දාන්න එපා. fixed කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේක ගොඩාක් වටිනවා මෙතන copy volume එක මෙතන අනිවාර්යයෙන්ම 0.01 කියලා දාන්න. මොනම හේතුවකටවත් 0.02 කියලා දාන්න එපා. මේක අපිට adjust කරගන්න පුළුවන් අපිට ඕන ලාවක වාගේ account එකෙන් අපි account එක ලොක් වෙනකොට. ඒක නිසා දැන්ට 0.01 කියලා දාන්න. මොනම හේතුවකටවත් 0.1 හරි 1 lot හරි දාන්න එපා. ඕගොල්ලන්ගේ සල්ලි අනිවාර්යයෙන්ම නැති වෙයි. ඒක නිසා ඒක බොහොම පරිස්සමෙන් කරන්න. ඒකත් සේව් කරගන්න. හරි. ඊළඟට අපි ගමු corrections වලට ගියාම මෙතන edit වලට ගියාම maximum open volume කියන එක අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒක තියාගන්න. ඒක එතන මුකුත් කරන්න ඕනේ නැහැ. හොඳ ඊළඟට තියෙන්නේ risk management කියන තැන. මෙතන මුකුත් කරන්න දෙයක් නෑ ඔයගලන්ට. මේක මෙහෙම්මම තියන්න. හරිද? මේක මුකුත්ම කරන්න එපා. මේක එහෙම්ම තියන්න. එතකොට ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ fix lots එක දාලා ඉවරයි. මේ දාලා ඉවරයි. එතකොට trade එතකොට automatic වෙනවා. ඊළඟට තියෙන්නේ මෙතන actions වලට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලෝ මෙතනින් activate කරන්න. ඔච්චරයි. එතකොට accounts එක දැක්කම එක වගේ මෙතන කොළපාඩු වැඩනම වාගේ account එක දැන් connect වෙලා තියෙනවා. හරි. දැන් ඊළඟට ඔයගොල්ලන් MT5 එකේ ඔයගොල්ලන්ගේ MT5 එකේ ඔයගොල්ලන්ට profit පේන්න ගනි loss හරි profit හරි පේන්න ගනි trade කරනකොට. හැමෝටම එහෙනම් සුබ දවසක් සහ wishing you all the best for the successful journey with forex.lk. එහෙනම් ජය වේවා.